තෙරුවන් සරණයි යාළුවනේ. අද අපි ඔබව කැඳවාගෙන යන්නේ බුද්ධ දේශනාවේ තවත් එක් අසිරියක් ජීවමානව මතක් කර දෙන සුද්ධ වූ භූමියකට. ඒ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ උදෙසා කැප වූ අඟුලිමාල චෛත්‍ය රාජානන් වහන්සේ පෙනෙන මානයට. දහස් ගණන් මිනිසුන් නසා සමාජයම බියෙන් තැතිගන්වූ අඟුලිමාල නම් වූ එම අනුකම්පා විරහිත මිනිසා තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් අනුකම්පා ලබා සසර කතරින් එතෙර වී උතුම් අරහත්වයට පත් වූ අයුරු ඔබ අප කවුරුත් දන්නවා. ඒ අසංකේය ගුණ ඇති බුදුපියාණන් වහන්සේගේත් අඟුලිමාල මහරහතන් වහන්සේගේත් මතකය මේ පින්බිම තුල අදටත් රැඳී තියෙනවා. මෙම උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනා කරන විට අපේ සිත්වලට දැනෙන්නේ මහත් වූ සැනසීමක්. වරදක් කළ ඕනෑම කෙනෙකුට නිසිමඟ පෙන්වීම ලැබුණහොත් උතුම්ම මනුස්සයෙකු විය හැකි කියන පණිවිඩය මේ ස්තූපය දෙස බලන ඕනෑම කෙනෙකුට නිහඬවම කියා දෙනවා. දැන් අපි පැමිණ සිටින්නේ චෛත්‍ය මළුවට පිවිසෙන පඩිපෙළ අසලටයි. පූජනීය භූමියේ ගෞරවය සහ සංවේදීතාවය ආරක්ෂා කිරීම උදෙසා මෙතනින් ඉදිරියට එනම් ඇතුළත කැමරා භාවිතය කර වීඩියෝ කිරීම සම්පූර්ණයෙන්ම